ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා SL Flowers YouTube channel එකට. මේ මගේ අතේ තියෙනවා බොහොම ලස්සන ඇන්තූරියම් පැලයක්. නමුත් මේක හොඳින් නඩත්තු කරලා නැහැ. කාලයක් තිස්සේ නඩත්තු නොකරපු ඇන්තූරියම් පැලයක්. ඒ නිසා මේ ඇන්තූරියම් පැලේ ගොඩක් උස ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ ඇන්තූරියම් පැලේ අයින් කරන්න නැතුව මේ ඇන්තූරියම් පැලෙන් තවත් ඇන්තූරියම් පැල කිහිපයකුත් හදාගෙන මේක නඩත්තු කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ඇන්තූරියම් පැලේ අපි බැලුවොතින් මේක තියෙනවා මේ තියෙන්නේ පර්ණ මලක්. මේ මල වේලුණා ගියාට පස්සේ අපි මේක මෙහෙම තියාගන්න හොඳ නැහැ. මේක අපි ගලවලා අයින් කරන්න ඕන. මොකද මේකෙන් සමහර ඒ කියන්නේ ගහටත් ලස්සනක් නෑ. ඒ වගේම මේකෙන් මොනවා හරි ලෙඩ රෝගයක් හැදෙන්න හැකියාව තියෙනවා. අපි ඇන්තූරියම් පැලයක් නඩත්තු කරනකොට මේක බොහොම ලස්සනට තමයි හදන්න ඕන පිරිසිදුව. එතකොට පැලෙත් ලස්සනයි නිරෝගී. මේ කොළ දිහා ඔයගොල්ලන්ට බැලුවොතින් හොඳට බලා ගන්න පුළුවන් මේ කහ පාට පුල්ලි වගේ හැදිලා තියෙනවා. ඇත්තටම මේක දිලීර රෝගයක්. එතකොට මේ වගේ දිලීර රෝග තියාගෙන අපිට මල් වගාවක් විදියට කරගෙන යන්න අමාරුයි. මොකද මේ දිලීර රෝගය අනිත් ඔයාගේ අනිත් ඇන්තූරියම් ගස් වලට පැතිරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර එක පැලයක් නම් තියෙන්නේ. එහෙම නැත්නම් පැල කීපයක් නම් තියෙන්නේ. එතකොට අනිත් පැල වලට මේක බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන්ම මේ වගේ පත්‍ර කපලා ඉවත් කරන්න පුළුවන්. මොකද මේ පත්‍ර තියාගෙන අපිට බෙහෙතක් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පත්‍ර කපලා ඉවත් කරන්න ඕන. පත්‍ර කපලා ඉවත් කරලා අපිට පුළුවන් මේකට දිලීරනාශකයක් ස්ප්‍රේ කරන්න. ඔයගොල්ලන්ට වෙළඳ පොලෙන් බොහොම ලේසියෙන් පොඩි ප්‍රමාණයේ පොඩි පැකට් තියෙනවා මැන්කෝසෙප් වගේ. එතකොට ඒ වගේ පොඩි පැකට් එකක් ගෙනල්ලා පොඩි ස්ප්‍රේ ගන්න එකකින් මේ වගේ දිලීරනාශක ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඊට කලින් අපි මේ වගේ සෙකටියක් එහෙම නැත්නම් පිරිසුදු පිහියක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ පත්‍ර කපලා ඉවත් කරන්න පුළුවන් අපිට. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි අපි මේ ඇන්තූරියම් පැලයකින් පත්‍ර කපලා ඉවත් කරනවා කියන්නේ. එතකොට මේකේ ආහාර නිෂ්පාදනය කරන්න තියෙන කොළ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි මේ වගේ ලෙඩ රෝග හැදීම වළක්වගෙන තමයි වගාවක් කරගෙන යන්න ඕන. එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ට හොඳ ලස්සන මල් ගොඩක් පිරිච්ච ගහක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඕගොල්ලන්ට පුළුවන් සති දෙකකට වතාවක් විතර දිලීරනාශකයක් ස්ප්‍රේ කරන්න. ඒකේ ලෙඩේ තිබුණත් නැතත් පුරුද්දක් විදියට දිලීරනාශකයක් ස්ප්‍රේ කරන්න පුළුවන්. එතෙන්දි තියෙනවා හැමදාම එකම දිලීරනාශකේ ස්ප්‍රේ කරොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එකම බෙහෙතක් දිගින් දිගටම භාවිතා කරන්න බෑ. ඒ දිලීරය හෝ ඒ රෝගකාරකය ඒ බෙහෙත සඳහා අනුවර්තනය වෙන්න පුළුවන්. එතකොට අපි දැන් හදන්නේ මේ පැලය කප්පාදු කරන්න. මොකද හේතුව ඕගොල්ලන්ට පේනවා ඇති මම මුලින්ම කිව්වා මේක හොඳින් නඩත්තු කරලා නැහැ කියලා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේක ඇතුලේ තියෙනවා වල් පැල ඇටිත් හැදිලා තියෙනවා. එතකොට ඒ වගේ තිබ්බම පැලයට ගන්න තියෙන පෝෂණය මේ වල් පැල වලටත් යනවා. එතකොට හොඳින් නඩත්තු කරනවා නම් අපි මේ වගේ වල් පැල හැදෙන්න දෙන්නේ නැතුව මේක නඩත්තු කරගෙන යන්න ඕන. ඊළඟට ඕගොල්ලන්ට පේනවා ඇති මේ ගහ කොච්චර උසයිද කියලා. එතකොට මේ වගේ ඇන්තූරියම් පැලයක් ඔයා ගාව තියෙනකොට ඔයාට මේකෙන් පැල ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැත්නම් ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් මේකට දැන් ඔයාට පේනවා ඇති පෝච්චිය ගොඩක් ඉඩ තියෙනවා උඩට. එතකොට මේක මාධ්‍යයෙන් පුරවලා මේක මෙහෙමම තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ලස්සන පැලයකින් ඔයාට බලන්න මේ මල බොහොම අලංකාර මලක් තියෙන්නේ. එතකොට මේ වගේ පැලයකින් ඔයාට අවශ්‍ය නම් පැල කීපයක් හදාගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් මේ වගේ උස ගියපු ඇන්තූරියම් ගහක් කොහොමද කට් කරන්නේ කියලා. එතකොට අපි මේක කප්පාදු කරද්දී උඩ ඒ කියන්නේ කපලා ගන්න එකට මුල් කීපයක් එක මුලක් හෝ දෙකක් අනිවාර්යෙන් එන්න ඕන. ඒ වගේම යට ඉතුරු වෙන එකට පත්‍ර දෙකක් හෝ ඉතුරු වෙන්න ඕන. එහෙම ඉතුරු වෙන විදියට ඔයාට පුළුවන් පිරිසුදු පිහිතලයක් එහෙම නැත්නම් සෙකටියක් භාවිතා කරලා මේ පැලේ කප්පාදු කරන්න. එතකොට මේ අපි සෙකටියක් භාවිතා කරලා මේක කප්පාදු කරන්නයි යන්නේ. මේ යොදන කැපුම සාමාන්‍යයෙන් ආනත කැපුමක් තමයි යොදන්නේ.
මේ කප්පාදු කරා. දැන් අපි ඒකේ මුල් කැඩෙන්නේ නැති වෙන්න ගලවලා ගන්න ඕන බඳුනෙන්. එතකොට උඩ ආපු පැලෙත් අපිට පේන්න තියෙනවා මුල් කීපයක් තියෙනවා. එතකොට යට ඉතුරු වෙන එකෙත් කොළ දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපි අර ශාකයෙන් වෙන් කරගත්ත ඇන්තූරියම් පැලේ උඩ කොටස. එතකොට මේකේ ඔයාලට පේනවා මුල් කීපයක් ඇවිල්ලා තියෙනවා. හොඳ නිරෝගී මුල්. එතකොට මේකේ තියෙනවා නම් මැරිච්ච මුල් තියෙනවා නම් අපි ඒව කපලා ඉවත් කරලා අපිට මේක පුළුවන් වෙනත් බඳුනක සිටුව ගන්න. මේ විදිහට මැරිච්ච මුල් තියෙනවා නම් කපලා ඉවත් කරනවා අපි. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කහ පාට මේ කැපුම් තලයේ කහ පාටින් අපි කහ තමයි ගාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අඟුරු දිලීරනාශකයක් ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. ඒකෙන් මේක දිලීර රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පැලේ ඕගොල්ලන්ට පේනවා පෝෂණ මාධ්‍ය එහෙම නැත්නම් මේ ඇන්තූරියම් පැලේ පාර්ශ්ව මාධ්‍ය ප්‍රමාණවත් නැහැ. ඒකට අපි උඩින් පොල්ලෙලි කුඩාවට කපාගත්ත පොල්ලෙලි කැබලි මේ විදියට අපිට දාලා මේක මේ මාධ්‍යයෙන් පුරවන්න පුළුවන්. ඊළඟට මේකට දැන් අපි දන්නවා මේකේ අපි පැල ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේකට අපි නයිට්‍රජන් වැඩි ඔස්මෝකෝඩ් පොහොර මේ විදියට දාන්න පුළුවන් මේ භාජනයේට. ඊළඟට මේක සාමාන්‍ය විදියට ඕගොල්ලන්ගේ ඇන්තූරියම් පැල තියෙන තැනක තියන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට පැල කීපයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බොහොම වටිනා වීඩියෝ එකක් වෙන්න ඇති. නමුත් ඕගොල්ලන්ට පොඩි අඩුපාඩුවක් කියලා හිතෙන්න පුළුවන් අපි කපාගත්ත කොටස නැවත බඳුන්ගත නොකිරීම සම්බන්ධයෙන්. නමුත් මේ ගැන වීඩියෝ ඕනතරම් මගේ channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා මේ විදියට ඇන්තූරියම් පැලයක් කොහොමද බඳුන්ගත කරන්නේ කියලා. ඒකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් සමු ගන්නවා නැවත මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඔබ හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.